ආයිබෝවන් මිතුරු ලග්න හිමි හැමෝටම 2026 වසරේ මේ ජනවාරි මාසය ඔබට ඉතාම සුවිශේෂී වන්නේ ඇයි. අපි ඒ ගැන ජෝතිශ්‍යමය තර්කයක් සහිතව මුලින්ම බලමු. මිතුරු ලග්න හිමි ඔබේ ලග්නාධිපති බුදුග්‍රහයා මේ මාසය ගමන් කරන්නේ ඔබේ කේන්ද්‍රයේ ඉතාම සංවේදී භාවයන් හරහයි. ඒ වගේම මේ කාලසීමයි ප්‍රධානතම ග්‍රහ සිදුවීම් සිදුවන්නේ සුරුගුරු හෙවත් ගුරු ග්‍රහයා ඔබේ ලග්නය මතම එකැන් පලවැන්නේ තැන්පත් වී සිටීමයි. ඉතින් මේකින් එන්න මොකක්ද? ගුරු ලග්නයේ සිටින විට එය හංස යෝගය වැනි ප්‍රබල සුබ තත්ත්වය නිර්මාණය කරනවා. ඉතින් මෙයින් අදහස් කරන්නේ ඔබේ බුද්ධිය සහ තීරණ ගැනීමේ හැකියාව මේ මාසයේදී ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. ඔබ ගන්න ඕනෑම තීරණයක් පිටිපස්ස ගැඹුරු තර්කයක් සහ දූරදර්ශී බවක් පවතිනවා. ඒ කියන්නේ හොඳට හිතලා මතලා තීරණ ගන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ වගේම ජනවාරි 14 වෙනිදා රවි අටයන්නට හෙවත් මකර රාශීට පිවිසීම ඔබේ ජීවිතයේ රහස්‍ය කරුණු සහ හදිසි වෙනස්වීම් කෙරෙහි බලපාන ආකාරය අපි දැන් විමසා බලමු. ඉතින් අපි කොටස් වලට වෙන් කරලා ඔබේ ග්‍රහ පලාපල කියනවා කියලා ඔයාලා දන්නවා. ඉතින් අපි බලමු මුලින්ම රැකියාව සහ වෘත්තීය දියුණුව කොහොමද ඔබගේ මේ මාසය තුල සිද්ධ වෙන්නේ කියලා ජ්‍යොතිෂය අනුව. ඉතින් රැකියාව ගැන කතා කිරීමේදී මේ මාසයේ තර්කානුකූලව අපිට කොටස් දෙකකට බෙදී හැකි. මුලින්ම ජ්‍යොතිෂ්‍යමය විදිහට අපි ගත්තොත් ඔබේ දසවැන්න හෙවත් ඔබේ කර්මස්ථානයේ සිනසුරුගේ බලපෑමට ලක්වන අතර ලග්නයේ සිටින ගුරු පස්වැන්න සහ නවවෙන්න දකිනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔබේ රැකියා ස්ථානයේ සමය විදිහට උනහම වෙන්නේ ඔබේ රැකියා ස්ථානයේ පරණ ක්‍රම වෙනුවට අලුත් සහ බුද්ධිමත් ක්‍රම භාවිතා කිරීමට පෙළඹෙන බවයි. ඔබ කරන වැඩවලට ගුරුගේ ආශිර්වාදය ලැබෙන නිසා පාලක පක්ෂය එහෙම නැත්නම් ඔබගේ රැකියාවේ ඉහළ පුටුවල ඉන්න කට්ටිය ඔබේ තර්ක සහ අදහස් පිළිගැනීමට වැඩි ඉඩක් පවතිනවා. විශේෂයෙන්ම ලේඛන කලාව, ගණකාධිකරණය, එහෙම නැත්නම් ෆයිනෑන්ස් පැත්ත, ඊළඟට උපදේශන සේවා සහ තාක්ෂණික අංශවල අයට මේ මාසයේ ඉතාම ජයග්‍රාහී. නමුත් මතක තබා ගන්න රවි අටවැන්නේ ගමන් කරන කාලය තුල, ඒ කියන්නේ ජනවාරි 14න් පස්සේ රැකියා ස්ථානයේ රහස්‍ය කුමන්ත්‍රණ ඇතිවිය හැකි නිසා ඔබට විරුද්ධව රහස්‍ය කුමන්ත්‍රණ ඇතිවිය හැකි නිසා ඔබේ සැලසුම් කල්තියා හෙලි නොකිරීමට වග බලා ගන්න. ඒ කියන්නේ ඔයා මොන හරි දෙයක් ප්ලෑන් කරලා තියෙනවා නම් ඒක කලින් කියන්නේ නැතුව කරාට පස්සේ කියන එක තමයි හොඳම. ඉතින් ඊළඟට අපි බලමු මූල්‍ය කල්පනාකරණය සහ ආර්ථිකය ගැන. ඉතින් මිතුරු ලග්න හිමියන්ගේ ආර්ථිකය මේ මාසයේදී අනපේක්ෂිත ස්වභාවයක් ගනු ලබනවා. ඉතින් ඒකට හේතුව තමයි රවි අටවැන්නේ ගමන් කරනකොට ඒක අපි ජ්‍යොතිෂයේ හඳුන්වන්නේ අෂ්ටම බලපෑම කියලා. ඒ කියන්නේ හදිසි වියදම් වෙන්ම හදිසි ධනලාභද එකවර සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර මිශ්‍ර පලාපල තියෙනවා කියලා අපි කියන්නේ. හදිසියේ වියදම් එන්නත් පුළුවන්, ඒ වගේම හදිසියේ ධනලාභ එන්නත් පුළුවන්. ඉතින් අපි මේ කියන වැඩිපුරටත් කතා කරනකොට ඔයාලා මේ මූල්‍ය කළමනාකරණය සහ ආර්ථිකය ගැන කතා කරනකොට ඔයාලා යම්කිසි ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ මාසේ ඒ ඉතාම පරීක්ෂාකාරීව කළ යුතුයි. මොකද ගුරු ලග්නයේ සිටින නිසා ඔබේ වාසනාව තියෙනවා වුණාට බුධගේ ගමන අනුව අත්සංකරණ ලියකියවීවල දෝෂ තිබිය හැකි. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේක ඇත්තටම අවවාදයක් විදිහට ගන්නත් පුළුවනි. මේ මාසයේ ඔයාලා කිසිම අපකරුවෙකු වීමට හෝ විශාල මුදල් ණයට දීමට යන්න එපා. ඒ කියන්නේ ණයට දුන්නොත් ගන්න බෑ සහ කෙනෙක්ට අප වුණොත් එහෙම එතනදී ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඔබට ඒ ණය මුදල ගෙවීමට සිදු වෙන්න පුළුවන්. ඉතින් පැරණි දේපලක් විකිණීමෙන් හෝ රක්ෂණ වන්දි වැනි මුදල් වලින් ඔබට හදිසියේ මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න අපකරුවෙකු වීමට හෝ විශාල මුදල් ඒ කියන්නේ ණයට දීමට යන්න එපා. ඉතින් අර ණයට දීමෙන් හිතවත්කමත් මුදලත් දෙකම හිමි වෙනවා වගේ මේ මාසයේදී එහෙම ණයට දෙන්න යන්න එපා. ඉතින් ඊළඟට තමයි ආදරය සහ විවාහය සහ පෞල් ජීවිතය ගැන කොහොමද ජ්‍යොතිෂ්‍යමය ඇසින් මෙම මාසය තුළදී ඔබට සිද්ධ වෙන්නේ. ඉතින් පෞල් ජීවිතය තුළ මේ මාසයේදී සංනිවේදනය ඉතාම තීරණාත්මකයි. ඒ කියන්නේ මිතුරු ලග්නයට අධිපති බුද්ධ කියන්නේ සංනිවේදනයට අධිපති ග්‍රහයයි.
බුද හත්වන්න ගමන් කරනකොට සහකරු හෝ සහකාරී සමඟ වැඩිපුර තර්ක විතර්ක ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ ඇන වාද විවාද ඇතිවෙන් ඉට තියෙන ඔබ දෙදෙන අතර. එතකොට අර අපි කියන්න මේ කවුරුත් සෙකන් වෙන්න කැමති නැහැ කියලා අන්න ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්න යන්නේ. ඉතිං ඔබ දෙදෙනම නිවැරදිදය ඔප්පු කිරීමට උත්සාහ කරන නිසා සුළු සුරු මත බේද ටිකක් නවතින් ඕන මට්ටට ටිකත් දුරදිග යා හැකි. ඒක නිසා විශේෂයෙන්ම අවධානයෙන් පසුවෙන්න ඔබලාගේ කතාවන් දිගින් දිගට යනවන එක්කෙනෙක් නිහඬ වෙන්න එක තමයි කියන්න තියෙන්නේ. මොකද ගුරුගේ බැල්ම හත්තන්නට ලැබෙන නිසාම ප්‍රශ්න බුද්ධිමත් විදිර විසිඳගන්න ඔයාලට අවස්ථාවත් තියන මේ මාසය තුළදී. ඉතිං ඒවගේ තමයි අවිවාහක අයට නව සම්බන්ධතා ඇතිවීමට ඉඩ පවතින. නමුත් ඒවා තීරණය කිරීමට පෙර එම පුද්ගලයාගේ පසුබිම ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. මොකද සමහර වෙලාවට අර සිංහම පොරෝගත්ත නරිත් අපි ජීවිතවලට එන්න පුළුවන් එක නිසා අපේ ජීවිතර පුද්ගලයෙක් අර ගලපාගන්න හෝ සම්බන්ධ කරගන්න ඇද අපිට අර කියන කාලා බලන්න බැහැ. නමුත් හොඳින් හොයල බලලා පසුබිම ගැන හොයල බලලා එම තීරණයට ලක්වෙන්න එම තීරණය ගන්න පුළුව. ඒවගේම තමයි දරුවන්ගේ අධ්‍යාපන කටුතුවෙන මෙ මාසේ ටිකක් වැඩිපුර මුදලක් වැය කිරීමට සිදුවෙන්න වෙන කාලයක්. ඒවගේම තමයි සෞඛ්‍ය සහ මානසික තත්ත්වය ගත්තොත් එහෙම සෞඛ්‍ය පැත්තෙන් බලනකොට මිතුන ලග්න හිමියන් මේ මාසේදී ස්නායු ආශ්‍රිත පීඩා සහ පෙනහළු ආශ්‍රිත ආසාධන ගැන සැලකිලිමත් විය යුතුයි. මේකට හේතු වෙන්නේ බුද්ධ දුර්වලන අවස්ථාවලදී බුදු ග්‍රහය දුර්වලන අවස්ථාවලදී ශරීර ස්නායු පද්ධතියට බලපෑම් කරනවා. ඒ වගේම තමයි අධික ලෙස කල්පනා කිරීම සිතීම සහ මානසික වෙහෙස නිසා නින්ද නොයාම වගේ තත්ත්වයෙන් නැතිවෙන්න පුළුවන්. ඒවගේම ඒකට පිළියමක් වශයෙන් දිනපතා අවම වශයෙන් නඩි 15ක්වත් භාවනා කරන්නට පුළුවන්න, පිරිත් ශ්‍රවණය කරන්න පුළුවන්න, නිදහස් පරිසරයක ඇවිදීමට කාලයෝල් ගත කරන්න පුළුවන්න, ඔන්න තනකොළ මත වගේ ඇවිදින්න පුළුවන්න, ටිකක් ඔයාලට මනස නිදහස් කරගන්න වගේ, නැත්නම් වැඩි සහිත පරිසරයක ඇවිදින්න වගේ පුළුවන්න. මේ වගේ මේක ඔයාගේ මානසික උද්දීපනයක් ඇති වෙනවා. ඉතින් සහ මානසික නිදහසක් ඇතිවෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි ඊළඟට යමු විශේෂ ප්‍රතිකර්ම සහ පිළිවෙත්වලට. ඉතින් මිතුර ලග්න හිමි ඔයාලට මේ මාසේ උපරිම සුබඵල ලබා ගන්න නම් ඔයාලා කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. සෑම බදාදා දිනකම මම මේ කියනවා වගේ සෑම බදාදා දිනකම අසරණ සිසුවෙකුට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරන්න. ඒ කියන්නේ පොත්පත් පෑන් පැන්සල් ඒ වගේ දෙයක් බදාද දවසකදී අරගෙන ශිෂ කවුරු හෝ ඉස්කෝරණ ළමේට නැත්තං වාල දන්න ළමෙක්ට දෙන්න පුළුවන්. ඊළඟට විශ්ණු දෙවියන්ට වන්දනා කරන්න, විශ්ණු දෙවියන්ට වන්දනා කරලා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම තමයි නිවසේ ඔබගේ නිවසේ උතුරු දිශාව පිරිසිදුව තබා ගන්න නිතරම. මිතුරු ලග්න හිමියන්ට මේ කියන්නේ. එතට අපි කාරණ 3ක් කිව්වා. සෑම බදාදා දිනකම අසරණ සිසුවෙක්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරන්න, ඒ වගේම විශ්ණු දෙවියන් වන්දනා කරන්න සහ නිවසේ උතුරු දිශාව පිරිසිදුව තබා ගන්න. ඒ වගේම තමයි ඔබගේ ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5 සහ සුබ දින වශයෙන් නම් වෙන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්. ඉතින් ඔබ සැමට උදාව මේ ජනවාරි මාසය බුද්ධියෙන් ජයගන්න වාසනාවන්ත මාසයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ වීඩියෝවට කැමතිනම් ලයික් කරලා ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝයේ කටක ලග්න පලාපල සමගින් අපි ඉක්මනටම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.